හෙලෝ ඉතිං දැන් ඇවිල්ලා ඉන්නේ මම සෙන්තොසාවලම ෆ්ලෝන් බීච් කියන එකට. බලමු මේක තියෙන්නේ හාබර් එක කිට්ටුව. ඉතින් අපි ගිහිල්ලා බලමු බීච් එක. අපිට බීච් එක ඇවිදින්න පුළුවන්. අපි ගිහිල්ලා බලමු. ඔයගොල්ලන්ට කලින් කිව්වනේ මේ සෙන්තොසා තියෙන්නේ හාබර් එකක් ළඟමයි කියලා. ඉතින් මෙතන ගොඩක් මේ අර හාබර් එකට එන නැව් නවත්තලා තියෙනවා පේනවා මෙතන මුහුදේ. එක එක જાතිය නැව් තියෙනවා. සාමාන්‍යයෙන් බල්ක් කැරියර්ස් තියෙනවා, කන්ටේනර් කාගෝ කැරියර්ස්. ඊට පස්සේ එක එක අමුතු જાතියේ නැව් තියෙනවා. අපි බලමු. මාර ලස්සනයි ඉතින්. මේ බලන්න. අර ඇතින් ලස්සනට නැව් ටික පේනවා. තව චූටි දූපතක් වගේ එකක් මෙතන තියෙනවා. අර අතන තමයි මේ හාබර් එක තියෙන්නේ. සාමාන්‍යයෙන් කොහොමත් වෙන රටවල් වලට සාපේක්ෂව සිංගප්පූරු වල එයාපෝට් කියන්නේ සිංගප්පූරු එයාපෝට් එකට ලෑන්ඩ් කරද්දි මාර විදියට නැව් තියෙන්නේ. කියන්නේ අපිට පේනවා පල්ලෙහා මොහොතේ නැව් නවත්තලා තියෙනවා. ඒ කියන්නේ මාර ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒක වෙනදට අපිට දකින්නට වඩා මුහුදේ මාර විදියට නැව් තියෙන එක ළඟ කොට. එතන පූල් එකක් තියෙනවා. එතන බීච් එක තියෙනවා. අතනත් තව දූපතක් තියෙනවා පොඩි. මෙහි දැක්කේ කරන දෙයක් තමයි දැන් මෙහි බීච් එකේ ප්ලාස්ටික් බෝතල් පොලිතින් ඒව නැහැ. ඒ වුණාට මුහුදේ වතුර අර ලංකාවේ තරම් නිල් පාට නැහැ. නිල් පාට කියන්නේ ඉතින් අර මෙහි අර කොළ පාටක් වගේ තියෙන්නේ. වැල්ල ගහන්න නැහැ වැඩිය. ලංකාවේ ඉතින් ලස්සනට බීච් ටික තියෙන ඒ වුණාට වෙරළේ පොලිතිනුයි බෙහෙත් කුප්පි ඔක්කොම ඉතින් මුහුදට දාන්නේ අපේ මිනිස්සු. අපිට ඉතින් කොච්චර හොඳ දෙයක්ද අපි විනාශ කරගන්නේ. මේ වගේ ලස්සනට තියාගෙන හිටියානම් බීච් එක අපිට රට වටේම මුහුද තියෙනවා. මේ බලන්න මොනරෙක්. මෙතනින් තමයි අර දූපතක් වගේ එකක් තිබ්බේ වැල් පාලමක් එක්ක ඒකට යන්න තියෙන්නේ. අපි ගිහලා බලමු. මාර ලස්සනයි. මේ බලන්න. ගහක් වගේ මේක ලස්සනට හදලා තියෙනවා. මේ බලන්න පිටිපස්සෙන් ලස්සන බීචස්. අද අවුවත් නැහැ වැස්සත් නැහැ කියන්නේ. සාමාන්‍ය දවසක්. වැහි වලාකුළු වගේ තියෙන ඒ වුණාට පොඩි රස්නයක්ත් තියෙනවා. මාර ලස්සනයි මේ හරිය. මේ බලන්න. ඉතින් මම දැන් ඉන්නේ දකුණු ආසියාවේ කෙළවරේ. දකුණු ආසියාවේ කෙළවරේ කියන්නේ මෙතන තමයි ඔයගොල්ලෝ Google Map එකත් බලන්න ගන්න පුළුවන්. දකුණු ආසියාවේ කෙළවර කියලා කියන්නේ. ඒ කියන්නේ මේක සෙන්තොසා වල ඉඳලා තව වැල් පාලමකින් එන්න තියෙනවා තව චූටි දූපතකට. ඉතින් අපි ගිහිල්ලා බලමු එතන කෙළවරෙන් මොන වගේද පේන්නේ කියලා. මම අර ඊයේ කරපු වීඩියෝ එකේ දකින්න නැති මම ෆෙරිස් වගේක් පෙන්නුවා. ඒ ෆෙරිස් මේ සෙන්තොසා වලට නෙමෙයි. ඒවා මේ වටේ තියෙන චූටි චූටි දූපත්. දැන් අතන එක දූපතක් තියෙනවා. මේ යන්නෙත් ඒ ෆෙරි එකක් තමයි. ඒ දූපත් වටේ එහෙම ගෙනියනවලු. සෙන්තොසා අයිලන්ඩ් එක වටේත් ගෙනියනවලු. ගොඩක්ම මේ වටේම තියෙන දූපත් වලට තමයි ඒවා. ඒ කියන්නේ දූපත් වල පොඩි ටුවර් එකක් යන්න තමයි ඒවා තියෙන්නේ.
මේ දූපතේ තියෙනවා නිකන් පොඩි ලීවලින් ගහපු හට්ටාලයක් වගේ. හට්ටාලයක් කියන්නේ ඒක නිකන් ස්කයි බ්‍රිජ් එකේ වගේ තියෙනවා. මම ඒකට ආවා. ඒකේ තියෙනවා නිකන් ටවර්ස් දෙකක් වගේ. මේ මගේ පිටිපස්සෙන් පේන එක ටවර් එකක්. මේ තින්නේ තව ටවර් එකක්. මම දැන් ඉන්නේ ස්කයි බ්‍රිජ් එකේ. එතනට ගියාම මුළු දූපතම පේනවා. දූපතම කියන්නේ මුළු වටේම පේනවා. නැව් ටික බලා ගන්න නම් මාරම ලස්සනයි මෙතන. මෙතන තමයි හාබ් එක තියෙන්නේ. මට පේනවා කන්ටේනර් ෂිප්ස් තමයි ගොඩක් ඒ පැත්තේ තියෙන්නේ. අනිත් ඒවා ඉතින් මුහුද මැදින් සමහරට එක්ක මොනාරි ඇති. අර අතනින් එහා පැත්තේ ගොඩබිමක් පේනවා. කොහෙද දන්නේ නැහැ. ඉන්දුනීසියාවේද මේ පැත්තද දන්නෙත් නැහැ. ගොඩක් දූපත් නම් පේනවා. මේ බලන්න මේක ඇතුලේ පොඩි බස් ටුවර් වගේ තියෙනවා. මෙහි හොඳම දේ මෙන්න මේ වගේ බයිසිකල් තියෙනවා බස් වලට එක තැන්වල තියෙනවා. ඉතින් මේ බයිසිකල් වල පොඩි QR එකක් ගහලා තියෙනවා මෙන්න මෙතන. එක තැන්වල තියෙනවා. අපිට මේකේ ඇප් එක දාගත්තාම ඒ QR එක ස්කෑන් කරලා ඒ බයික් එක ගන්න පුළුවන්ලු. ඊට පස්සේ බයික් එක අරගෙන අපිට ඕන තැනට ගිහිල්ලා මේ ආයි බිම ඔය වගේ QRs ගහලා තියනවලු නවත්තන්න තියෙන තැන්වල සාමාන්‍ය බස් වලට ඒ වගේ තියනවලු. ඉතින් අපිට ඕන තැනකින් නවත්තලා යන්න පුළුවන්ලු. මේ ඒ කියනවා හිතන්න සිංගප්පූරු එක කොනකින් ඔය බයික් එකක් අරගෙන අපිට අනිත් කොනට ගිහිල්ලා වුණත් ඒක නවත්තලා යන්න පුළුවන්. ඒක මාරම ලේසි. ඉතින් ඔන්න අදට සෙන්තෝසා වල ඇවිදලා ඉවරයි. ආයි දවසක සෙන්තෝසා එන්න හිතාගෙන ඉන්නවා බලමු. දැන් ඉතින් ආයේ බීච් ස්ටේෂන් එකට ගිහිල්ලා වියෝ සිටි එක පැත්තට යමු. ඉතින් ඔන්න ආයේ සෙන්තෝසා වල ඉඳලා වියෝ සිටි ස්ටේෂන් එකට ආවා. දැන් ඉතින් යන් අපි. Ugas. මේ බලන්න මෙහි තාරාව තියෙනවා රෝස් කරලා ඒගොල්ලන්ගේ ඔළුව පිටින්ම තමයි මේක රෝස් කරලා තියෙන්නේ. මෙහි හැමතැනම වගේ හැම තමයි. කුකුල්ලොන්ගෙත් ඔළුව පිටින්ම තමයි රෝස් කරලා තියෙන්නේ. මාරම සුවඳයි මේක ඇතුළේ. ඒ කියන්නේ කෑම සුවඳෙන් පිරීලා. එක එක જાතියේ කෑම තියෙනවා. නූඩල්ස්ද, ඩම්ප්ලින්, රෝස් කරපු එක මස් වර්ග ගොඩක් ඒවා තියෙනවා ඉතින්. මෙතන මේ පිටිපස්සෙන් තියෙන කඩේ තියෙනවා සුගර් ක්‍රේන්. ඒ කියන්නේ උග්ගස් බීම. අපි බීලා බලමු උග්ගස් බීම එකක්. මෙතන අපේ සුගර් ක්‍රේන් ජූස් එක. ඉතින් මම සුගර් ක්‍රේන් ජූස් එකක් ගත්තා බීලා බලන්න. ඒක මාර රහයි අතරම. ලංකාවෙත් තියෙනවා දැන්. මම සුගර් ක්‍රේන් ජූස් එක මුලින්ම තායිලන්ත කියලා. ඒ 2018 වගේ. ඒතකොට ලංකාවේ වැඩිය තිබ්බේ නැහැ. දැන් මම දැකලා තියෙන ලංකාවෙත් සමහර තැන්වල ඒවා තියෙනවා.